ලාදුරු ලෙප්‍රසි කාලයක් අපේ අයට අමතක වෙලා තිබ්බ ලෙඩක්. මේකත් මම හදිස්සියේ වීඩියෝ එකක් කරන්න ඉද්දි මේ කාලේ පාටම අපේ සමාජයේ කතා බහක් ඇති වුණු රෝගයක්. අපිත් පොඩි කාලේ මෙහෙම ලෙඩක් තියෙනවා කියලා අහලා තියෙනවා. අපි ගමේ කතාවට කියන්නේ ලාදුරු හැදිලත් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ මතකයේ අපිට තිබ්බට ඇත්තටම මේ රෝගේ මොකක්ද කියන්නේ ගොඩක් අය දැනුවත් නැහැ. සාමාන්‍ය තියෙන මේ ඉමේජ් එක තියෙන්නේ මේ ලෝකේ ගැන ලොකු භයානක ලෙඩක්. අපි පරිස්සම් වෙන්න ඕන හැදුනොත් ඉවරයි. ඉක්මනට බෝ වෙන්න පුළුවන්. ඒ අර අපේ තියෙන මතය. ඇත්තට මේක 1995 දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිබ්බ නිර්දේශ වලට අනුව මේක අපේ ලංකාවේ ටාගට් එක තිබ්බේ 10000කට එක්කෙනෙක් කියන තැනට සීමා කරලා. ඒ ටාගට් එක ඇචීව් කරලා තිබුණේ. එතකොට අපේ මිනිස්සුන්ගේ ඔළුවේට එළියට ගිහිල්ලා තිබුණේ නිකන් මේක ලංකාවෙන් තුරන් වෙලා ගියා වගේ. නමුත් එහෙම නෙවෙයි. රෝගීන් වාර්තා වෙනවා. දැන් දල වශයෙන් ලංකාවේ ජනගහනයෙන් වර්ෂයකට 2000කට වගේ රෝගීන් වාර්තා වෙනවා. අපිට සංඛ්‍යා ලේඛනවල අහු වෙන දේවල්. හැබැයි එතනින් එහාට ගිහලා වාර්තා නොවන අයත් ඕන තරම් ඉන්න පුළුවන්. ඒකට 2000 කිව්වට 2000ට වැඩි. එතන මොකද්ද මේ ලාදුරු කියන්නේ? ලාදුරු කියන්නේ බෝවන රෝගයක්. එතකොට මේක බෝවන රෝගයක් කියවට ලේසියෙන් බෝවන රෝගයක් නෙවෙයි. අපේ තියෙන දැක්ක ගමන් මේක නිකන් ඉක්මනින් බෝ වෙයි බයේ බෑ ලාදුරු රෝගියෙක් ගාවට යන්න හොඳ නැහැ අපි වෙන් කරලා තියන්න ඕනේ එහෙමයි. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ලාදුරු රෝගියෙක් හරියට ප්‍රතිකාර ගන්නවා නම් ඒ රෝගියත් එක්ක එදිනෙදා කතා බහ කරලා ගමනක් බිමනක් ගිහිල්ලා එතකොට උත්සවයකට සහභාගී වෙලා සාමාන්‍ය විදිහට ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක් තමයි ලාදුරු හැදිලා හරියට ප්‍රතිකාර කරන රෝගී. ඒතකොට මයිකෝබැක්ටීරියම් ලෙප්‍රේ කියන සුදුජීවියාගෙන් තමයි මේ ලාදුරු රෝගය ඇති වෙන්නේ. මේක ආසාදනයෙන් රෝගයක්. මේක ගොඩක් බලපාන්නේ ඇඟේ ස්නායු වල පරයන්ත ස්නායු පද්ධතියට. හරි. එතකොට මේක ගොඩක් අපේ ලංකාවේ ගත්තොත් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල, මඩකලපු මෙන්න මේ ප්‍රදේශවල ටිකක් බහුලයි මේ රෝගී. ඒතකොට රෝගී වාර්තා වෙන වැඩි. එතකොට මේ රෝගේ කොහොමද බෝ වෙන්නේ? අපේ කෙනෙක්ගෙන් පිට වෙන කෙල සෙම බිනිති වාතාශ්‍රය හරහා කෙලින්ම හරි තව කෙනෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළු වුණාම තමයි රෝගේ බෝ වෙන්නේ. ඒ කියලා ඒතකොට අපිට හිතෙන්න පුළුවන් හරි අපි ළඟ කෙනෙක් හිටියොත් ශ්වසන මාර්ගයට යන්න පුළුවන් කියලා. එහෙම එකපාරට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ලාදුරු හැදුණු රෝගියෙක් සතියට පැය 20ක් ආශ්‍රය කරලා සති 3 මාස 3-4ක් ඒ විදිහට ගියොත් තමයි ලාදුරු රෝගය හැදෙනවා. ඒතකොට හිතන්න කොච්චර වෙලාවක් ඒ වගේ රෝගියෙක් එක්ක කන්ටැක්ට් වෙන්න ඕනද කියලා. එතකොට එහෙම තමයි රෝගය හැදෙනවා කියලා කියන්නේ. එතකොට ලේසියෙන් බෝ වෙන්නේ නැහැ. අනිත් දේ තමයි මේ රෝගය මේ සාමාන්‍ය ඉන්කියුබේෂන් පීරියඩ් එක. මේ රෝගයේ විෂ බීජකාරක ශ්වසන මාර්ගයෙන් අපිට ඇතුළත් වෙලා තව කෙනෙක්ගේ කෙල බිඳිති වලින් සෙම වලින් තමන්ගේ හරි තව නිරෝගී පුද්ගලයෙක්ගේ ශ්වසන මාර්ගයට ඇතුළත් වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු සාමාන්‍ය අවුරුදු 5ක් මේ එකත් පහත් අතර යනවා කියන ඊට වඩා සමහරට අවුරුදු 20 විතර ගිය අවස්ථාවක් තියෙනවා. අනිත් දේ තමයි මේ රෝගේ එන විස බීජ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 90%ක විනාශ වෙනවා. ඒතර ආසාදනය වෙන පුද්ගලයන්ගෙන් 90%ක් රෝග ලක්ෂණ වෙන්නුම් කරන්නේ 10%ක් තමයි ඒ රෝග ලක්ෂණ වෙන්නුම් කරන්නේ. ඒතකොට අනිත් දේ තමයි මොනවද මේකේ ලක්ෂණ? මේකේ ලක්ෂණ විදිහට මේකටම විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි මේකට ආවේනික හැමේ පැච් තියෙනවා. ඒ කියන්නේ වර්ණයක් නැති පැච් තියෙන්න පුළුවන්, රතු පැහැයට හුරු පැච් තියෙන්න පුළුවන්, ටිකක් අර තඹ පැහැයට හුරු පැච් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ රෑෂස් වගේ. හරි. එතකොට මේ රෑෂස් වල විශේෂත්වය තමයි ස්පර්ශයට සංවේදීත්වයක් නැහැ. වේදනාවට සංවේදීත්වයක් නැහැ. උණුසුමට සංවේදීත්වයක් නැහැ. මේවා ලාදුරු රෝගී ඇදෙන රෑෂස් වල විශේෂයි. හරි. එතකොට ඒ රෑෂස් ඊට අමතරව මේක අපේ ඇහැවල ඇහි බැම්ම හැපිහාටු ගැලවිලා යන එක තියෙනවා. මේ ලාදුරු හැදුනම විතර ඒක ඇතුළේ සංකෝල්තා හින්දා ඇහැ වහන්නත් අමාරු වෙනවා. එතකොට අනිත් දේ තමයි කන් වල අග ඝන වෙනවා, හමේ අග ඝන වෙනවා. එතකොට වල්ලු කර පල්හැය වෙලා අපිට මේ පණ නැති වෙනවා වගේ වෙලා තියෙනවා. අත්වල ඇඟිලි හැම නැමිලා දර දඬු වෙලා ඇදිලා යනවා. ඊට පස්සේ අපිට ඇඟට ෆිට් එකක් නැති වෙලා යනවා. බර අඩු වෙනවා, ඇඟ ෂය වෙනවා, ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. ඒතර ප්‍රධාන වර රෑෂ් එක අපි ගන්න පුළුවන් මේක අඳුනා ගැනීමේ ලක්ෂණයක් විදියට. එතකොට මේවා තමයි මූලික ලක්ෂණ. මම ඉස්සරහට කියන්නම් මේ රෑෂ් එකයි අනිත් රෑෂ් වෙන් කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ ලාදුරු එකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බෝ වන ලාදුරු සහ බෝ නොවන. බෝ නොවන ලාදුරු එකට අපි කියන පෝසිබැසිලරි කියලා. බෝ වෙන එකට මල්ටිබැසිලරි කියනවා. ඒතර බෝ නොවන එකේ ලක්ෂණ තමයි
මේ හැදෙන රෑෂ් පහට අඩු ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඊට අමතරව පරයන්ත ස්නායු පහකට එකක් විතර තමයි මේ ආසාදනය වෙලා තියෙන්නේ. එතකොට මේ බෝ නොවන ලාදුරුවකට අපිට ප්‍රතිකාරක වලට අපි සාමාන්‍යයෙන් බෙහෙත් ඖෂධ වර්ග දෙකක් මාස 6ක් තමයි ප්‍රතිකාර කරන්නේ. මේ මල්ටිබැසිලර් කියන්නේ බෝ වෙන වර්ගයි. මේක ටිකක් දරුණුයි. ඒකට මේකේ බෝ වෙන හැකියාව තියෙනවා. මේකෙදි රෑෂස් පහට වඩා තියෙනවා. ඊට අමතරව මේකේ පරයන්ත ස්නායු දෙකට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදනය වෙලා තියෙනවා. අනිත් එක මේකට ප්‍රතිකාර කරන්න ඖෂධ වර්ග 3ක් අවුරුද්දක් ඔය කාලයක් ප්‍රතිකාර කරනවා. එතකොට මේ දෙකේ තව දෙයක් තමයි මේ ලාදුරු අඳුරා ගන්න ඇගේ කොහේ හරි කොටසකින් බැක්ටීරියාව අපි චෙක් කරන්න ගියොත් බෝ නොවන ලාදුරුවකින් අඳුර ගන්න බෑ. බෝ වන ලාදුරුවකින් අඳුර ගන්න පුළුවන්. අපි බලමු අඳුර ගන්න කොහොමද. එතකොට අඳුර ගන්න තමයි මේ මම කියපු බාහිර ලක්ෂණ වලින් අඳුර ගන්න පුළුවන් අංක එක. ඒකට සායනික ඉතිහාසය සහ ලෙගිසායන කොහොමද කන්ටැක්ට් උනේ කොහොමද ඒ වගේ ලෙඩුත් එක්ක හිටියද මේ දේවල් අපිට බලන්න පුළුවන් අහලා. අනික බාහිර ලක්ෂණ බලන්න පුළුවන් රෑෂ් එකේ හැටි ඇඟිලි මේ ඇදිලා නැමිලා තියෙන ඒවා. එතකොට අර ඒ වලු කරෙන් එහා පල් නැති ඒවා සමහර ඒවා තියෙනවා. මේ තුවාල තියෙනවා සංවේදනයක් වේදනාවක් දැනෙන නැති අර දියවැඩියා වගේ තුවාල තියෙනවා. ඒ වගේ දේවල් වලින් අඳුර ගන්න පුළුවන්. රෑෂ් එක මේකේ ප්‍රමුඛයි. එතකොට ඔය අඳුර ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා ස්කින් ස්මියර් මේ ටෙස්ට් එකක් කියලා. ඒකෙදි ස්ලිට් ස්කින් ස්මියර් ටෙස්ට්. මේකෙදි කරන්නේ මේ ඒ අදාළ ලාදුරු ඇඳලා තියෙනවා කියන ඒ තියෙන පේශිය හරි ඒ තියෙන සමේ කොටසෙන් හරි කොටසක් කරගෙන බැක්ටීරියා ඒ ඉන්නවද කියලා බලන එක. එතකොට බෝ වෙන ලාදුරු එකේ මේකේ මේ බැක්ටීරියාව පවතිනවා බෝ නොවන එකේ අපිට අඳුර ගන්න අමාරුයි. මේ වගේ කාරණා ටිකක් තියෙනවා. එතකොට මේ ලාදුරු ලෝකයේ තියෙන අනිත් පැත්ත තමයි මේක වැඩියෙන්ම හැදෙන්නේ අවුරුදු 15ට අඩු හා අවුරුදු 30ට වැඩි කට්ටිය. හරිද? එතකොට මේකේ ප්‍රශ්නේ අනිත් එක තමයි මේක වාර්තා වෙන එක ප්‍රමාණයට වඩා ලෙඩ්ඩු ඉන්නවා. ඒත් අවුරුදු 15ට අඩු කෙනෙක් කියන්නේ ළම ඉස්කෝලේ ළමෙක් කියලා හිතුවොත් එයාට බෝ වෙන්න නම් වැඩි කන්ටැක්ට් එකක් තියෙන ගෙදර කෙනෙක් හරි සමීපව ආශ්‍රය කරන කෙනෙක් ඉන්නෝ. ඒතර අපිට එතන තියෙන වැඩේ අපි අඳුනාගත් තව රෝගීන් ඉන්න පුළුවන්. ඕන තරම් මිස්සුන කට්ටිය ඉන්න පුළුවන්. අනිත් එක මේ ළමයි මේ වයසේ ළමයි ඉස්කෝල රැකියා අවුරුදු 30 වැඩි නම් රැකියා තරුණ ජනගහනය අවුරුදු 15ට අඩුයි නම් ළමයි ඉස්කෝලේ මේ යන කට්ටිය ඉක්මනින් සමාජයට පැතිරෙන්න පුළුවන්. ඒතකොට මේකේ අවශ්‍යතාවය තමයි ඉක්මනින් අඳුර ගන්න ඕන එකක් රෝගේ බෝ වෙන පාලනය කරගන්න 100% ප්‍රතිකාර කරන්න අනිත් එක සංකෝලතාව වළක්වන්න. මේකේ ප්‍රතිකාර කරන එකේ වැදගත්කමයි 100% රෝගේ වළක්ව ගන්න පුළුවන්. අනිත් එක තමයි මේක තව කෙනෙකුට අනේක නවත්ව ගන්න පුළුවන්. ඊට පස්සේ සංකෝලතාව අඩු කර ගන්න පුළුවන්. ඊට අමතරව මේ රෝගියෙකුට එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන් තත්ත්වයටපත් කරගන්න පුළුවන්. ඉතින් මේ රෝගේ ප්‍රතිකාර කරන එක වැදගත්. එතකොට ප්‍රතිකාර කරන්නේ කොහොමද? එතකොට මං කිව්වා බෝවන ලාදුරු කියලා අපි එක දිගට මාස 6 අවුරුද්ද විදිහට ප්‍රතිකාර කරනවා. මේකෙදි ප්‍රතිකාර කරන්න ඕන එක දිගට ප්‍රතිකාරය ගන්න ඕන. ගමනක් ගියත් ඒ බෙහෙත් ටික අරගෙන යන්න ඕන. මේ ඖෂධ ටික වියලි අඳුරු සහිත ස්ථානයක තියලා තියෙනවා. නරක් වුණ ඖෂධ තිබ්බොත් වහාම ඒවා අයින් කරන්න ඕන. අලුත් ඖෂධ ගන්න ඕන. මේවා ගන්න පුළුවන් ඕනම රජයේ රෝහලක තියෙන සමේ රෝග සායනයේට මේ ඖෂධ නොමිලේ ලබා දෙන රෝගීන්ට දෙන්න කියලා. එතකොට අපි ඒ ඖෂධ මාස 6ක් අවුරුද්දක් පාවිච්චි කරන්න කියලා දෙනවා. මේ ඖෂධ පාවිච්චි කරලා ඉවරනාට පස්සේ ආයෙත් ඒ සායනයෙන් ගිහිල්ලා අපි චෙක් කරගන්න ඕන දැන් රෝගේ සුව වෙලාද කියලා. ඒතර ඒක අනිවාර්යයි. එතකොට මෙන්න මේ විදිහට තමයි ලාදුරු රෝගයත් එක්ක අපි කටයුතු කරන්නේ. අපේ ඔළුවේ තිබ්බනම් ලාදුරු කියන්නේ මහා භයානක ලෙඩක්. ඒ කට්ටිය කොන් කරන්න ඕනේ අයින් කරන්න ඕනේ නෑ. ලාදුරු රෝගී හරියට ප්‍රතිකාර කරනවා නම් සාමාන්‍ය විදිහට එදිනෙදා වැඩ කටයුතු Tamanට කරගැනීමේ හැකියාව 100%ක් තියෙනවා. ඒ කියන්නේ ළඟට ගිහිල්ලා ඉඳගත්ත දෙකට කෑම කෑවට, යම් ට්‍රිප් එකක් ගියාට, උත්සවයකට සහභාගී වුණාට, අත දුන්නාට මේක බෝ වෙන්නේ නෑ. අනිත් එක මේ ආසාදන වලින් 90%ක් අපි ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් මේ විනාශ වෙලා යනවා. එතකොට මේක වළක්ව ගන්න කියන එකේදී අපි වැඩිදුර අවධානයක් යොමු කරන ඉක්මනින් අඳුර ගන්න. එතකොට අදාළ ලෙඩට ප්‍රතිකාර කරනවා. එයාගෙන් තව කෙනෙකුට යන්නේක වළක්වනවා. සංකූලතාව ටික අඩු කරගන්න පුළුවන්. එයාව සාමාන්‍ය කෙනෙක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට ওই ටික අපේ ඔළුවේ තියෙන්න ඕන. ඊට අමතරව අපි ඕකට කියන BCG වැක්සිනේෂන් එක හරියට ඒක එන්නත් කරගන්න ඕනේ කියලා. එතකොට අපිට එන ප්‍රශ්නයක් BCG වැක්සිනේෂන් එකයි ලාදුරිය අතර තියෙන සම්බන්ධය මොකක්ද? මටත් ওই ප්‍රශ්නේ ආවා ඉස්සර. එතකොට ඒක තමයි BCG වැක්සිනේෂන් එකෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරනවා. ඒ හරහා ලාදුරු ආසාදනය කරන ඒ රෝගකාරකයට
ප්‍රතිචාර දක්වන විනාශ කරන්න මේ හැකියාව වැඩි කරනවා. ඒකයි ඒකේ තියෙන වාසිය. ඒ නිසා මේ ලාදුරු ගැන හරි අවබෝධයක් ඇති කරගන්න බොරුවට බය වෙන්න එපා. ඒ අවශ්‍ය ලක්ෂණ තිබුත් විශේෂයෙන්ම තමන්ගේ හැමේ සංවේදනයක් නැති, වර්ණයක් නැති, උනතන් ලා රහතු පැහැරව තව පැහැර තියෙන, උෂ්ණත්වය දැනෙන්නේ නැති, ඒ වගේ ලප රැස් තියෙනවා නම් වහාම ළඟම ඉන්න එහෙම හරි මොකක් හරි සැකකටුත් තව ලක්ෂණ තියෙන ළඟම ඉන්න හැමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාට රෝහලින් හෝ පෞද්ගලිකව පෙන්වන්න. එතකොට මේක තහවුරු වශයෙන් දැනගන්න පුළුවන්.